කොහොමත් මිනිස් අප දුර්වලයි. දෙවියන් වහන්සේගේ මහා බලය ඉදිරියේ අපි දුර්වලයි. මොකද අපිට එහෙම ලොකු ශක්තියක් නැහැ. හැබැයි අපිට ශක්තියක් එනවා ඒ දෙවියන් වහන්සේ තුලින් පමණයි. දෙවියන් වහන්සේ තුල බලාපොරොත්තුවක් ඇති කරගෙන ජීවිතේ ගෙන යනවා නම් අප ශක්තිමත් වෙනවා. අපි දිනපතාම දිනෙන් දින මොහොතින් මොහොත අපි ඉන්නේ උන්වහන්සේගේ මහත් වූ බලාපොරොත්තුව පෙරදරි කරගෙන නම් ඒ බලාපොරොත්තුව තුල නම් අපේ ජීවනය ගෙන යන්නේ අපිට ජොලිතයි. අපි හැම වෙලාවෙම ශක්තිමත්. අපි පිරීලා ෆුල් ටැංක් අපිට වැදිලා අපි යාඥාවෙන් පිරීලා අධ්‍යාත්මයෙන් පිරීලා ඇදහිල්ලෙන් පිරීලා ස්වාමීන් වහන්සේ තුල අපි බලවත් වෙලා. ඒ බලවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ තුලයි. ඉතින් අපේ දුර්වල වූ අපට වැටෙන අවස්ථාවලදී අපි සමහර අවස්ථාවලදී කඩා වැටෙයි. මේ හැම දෙයක් තුළම දුර්වල වෙන අපට ස්වාමීන් වහන්සේ අපට ආරාධනා කරනවා උන්වහන්සේ තුල ශක්තිමත් වෙන්න, උන්වහන්සේ තුල බලාපොරොත්තුවක් ඇති කරගන්න කියලා. අද බලාපොරොත්තු දවසක්. යසු පිටයි.